Hi guys, welcome to my YouTube channel. ඉතින් ඔයාලා දැනටමත් දන්නවා අපිට ශ්‍රී ලංකාව තුළ දැන් හැකියාවක් තියෙනවා Facebook page එකක් create කරලා ඒ page එක හරහා අපේම කියලා content දාලා අපිට හැකියාවක් තියෙනවා monetization හරහා මුදල් උපයන්න. ඉතින් මෙන්න මේ විදිහට මුදල් උපයන්න පුළුවන් Facebook page එකක් හරියටම create කරගන්නේ කොහොමද කියලා අද මේ වීඩියෝ එක හරහා ඔයාලට මම කියලා දෙන්න සූදානම්. ඉතින් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. එහෙම රැඳිලා හිටියොත් ඔයාටත් Facebook page එකක් මුල ඉඳලා හරියට create කරගන්න හැටි ඉගෙන ගැනීමේ හැකියාවක් තියෙනවා. හරි. එහෙමනම් අපි වැඩි කතා නොකර වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද Facebook page එකක් නිර්මාණය කරගන්නේ කියලා. ඔයාලගේ Facebook app එක මුලින්ම open කරගන්න. open කරාට පස්සේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊළඟට ඔයාලා මෙන්න මෙතන තියෙන මෙන්න මේ ඉරි කෑලි තුන එකපාරක් touch කරගන්න. ඒ විදිහට ටච් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයාලා මෙන්න මේ arrow එක එකපාරක් ටච් කරොත් ඔයාට හැකියාවක් තියෙනවා මෙන්න මේ create Facebook page කියන option එක ටච් කරලා page එකක් නිර්මාණය කරගන්න. ඒ වගේම ඔයාට හැකියාවක් තියෙනවා මෙන්න මේ විදිහට මෙන්න මේ page කියන option එකට ගිහිල්ලා මෙන්න මෙතන තියෙන මෙන්න මේ create කියන option එක හරහාත් මෙන්න මේ විදිහට Facebook page එකක් නිර්මාණය කරගන්න. ඒ වගේම ඔයාට පේනවා ඇති මෙන්න මේ විදිහට මෙතන ඔයාලගේ කලින් Facebook page create කරගත්ත ඒවා තියෙනවා නම් මෙතන ඔයාලට මේ pages ටික බලා ගන්න පුළුවන්. ඉතින් මම අද Facebook page එකක් create කරගන්න නිසා මෙන්න මේ create කියන button එක එකපාරක් touch කරගන්නවා. ඒක touch කරගත්තට පස්සේ ඔයාට පේනවා ඇති මෙන්න මේ වගේ මෙතනට ඔයාට පුළුවන් ඔයාගේ Facebook page එකේ නම ලබා දෙන්න. හරි. ඔයාලට පෙන්වන්න අවශ්‍ය නිසා මම මෙන්න මේ විදිහට මෙතනට technology කියලා මෙන්න මේ විදිහට name එකක් ඇතුළත් කරගත්තා. ඉතින් මෙතනදී මෙන්න මේ විදිහට ඔයාලා next කියන button එක touch කරාට පස්සේ මෙන්න මේ විදිහට error එකක් ආවොත් එහෙම ඔයාලට මේකට තව word එකක් add කරන්න වෙනවා. ඒ කියන්නේ මේ නම තවත් page එකක් හදලා තියෙනවා මේ නමින්. ඉතින් ඒක නිසා ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට මේ නමට තව word එකක් add කරගන්න. ඒ add කරගෙන මෙන්න මේ next කියන button එක touch කරාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට ඒ නමින් අපිට page එකක් create කරගන්න හැකියාවක් තියෙනවා. හරි. එතකොට ඔයාලා මෙන්න මේ වගේ තැනකට ඊළඟට අරගෙන එනවා. මෙතනදී ඔයාලා මෙන්න මෙතනට කැටගරි එක ලබා දෙන්න. ඒ කියන්නේ ඔයාගේ page එකට අදාළ කැටගරි එක මෙතනට ලබා දෙන්න. ඉතින් මම මෙතනට මෙන්න මේ විදිහට මෙතන search කරගන්න පුළුවන්. ඉතින් මෙතනින් ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට කැටගරි එකක් ලබා දෙන්න. ලබා දීලා මෙන්න මේ create කියන button එක එකපාරක් touch කරගන්න පුළුවන්. ඒක touch කරාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලව මෙන්න මේ වගේ තැනකට අරගෙන එනවා. මෙතෙන්දී ඔයාලා මෙන්න මේ bio කියන තැනට ඔයාට පුළුවන් මෙතනට bio එකක් add කරගන්න. ඒ කියන්නේ ඔයාගේ Facebook page එකේ වැටෙන්න ඕනේ bio එකක් මෙතනට ඇතුළත් කරගන්න පුළුවන්. ඉතින් මෙතන type කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාට ඔයාව contact කරගන්න පුළුවන් වෙන විදිහට ඔයාගේ website එකේ link එක, email address, contact numbers, ඒ වගේම location details වලදී ඔයාගේ address එක, city එක, postal code මෙන්න මේ වගේ විස්තර ටිකක් ඔයාලට මෙතන ඇතුළත් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලා මේ විදිහට මේ විස්තර ටික ඇතුළත් කරගෙන මෙන්න මේ next කියන button එක touch කරගන්න ඕනි. ඉතින් මම මෙතන විස්තර මුකුත් ඇතුළත් කරගන්නේ නැතුව මෙන්න මේ next කියන button එක එකපාරක් touch කරගන්නවා. ඒක touch කරාට පස්සේ ඔයාලව මෙන්න මේ වගේ තැනකට අරගෙන එනවා. මෙතෙන්දී ඔයාට හැකියාවක් තියෙනවා ඔයාගේ Facebook page එකට cover photo එක සහ profile picture එක ලබා දෙන්න. ඉතින් මෙතනට photos දෙක ලබා දීලා ඔයාට පුළුවන් මෙන්න මේ next කියන button එක touch කරගන්න. ඉතින් මම මෙතනට photos ලබා දෙන්නේ නැතුව මෙන්න මේ next කියන button එක touch කරගන්නවා. ඒ විදිහට touch කරාට පස්සේ ඔයාලව මෙන්න මේ වගේ තැනකට අරගෙන එනවා. ඉතින් මෙතනින් පුළුවන් ඔයාගේ Facebook එකේ ඉන්න friendලට ඔයාගේ page එකේ invitation එකක් යවන්න. ඒ කියන්නේ ඔයාගේ Facebook එකේ ඉන්න friendලට ඔයාට හැකියාවක් තියෙනවා මෙතනින් මෙන්න මේ විදිහට tick ලබා දීලා එයාලට ඔයාගේ page එකට invite කරන්න. ඉතින් ඒ විදිහට invite කරාට පස්සේ එයාලට ඔයාගේ page එක follow කිරීමේ හැකියාවක් තියෙනවා. හරි. මම මෙතන එහෙම invite නොකර මෙන්න මේ next කියන button එක touch කරගන්නවා. ඒක touch කරාට පස්සේ ඔයාව මෙන්න මේ වගේ තැනකට අරගෙන එනවා. මෙතන මෙන්න මේ විදිහට tick දෙකක් වැටලා තියෙනවා. ඉතින් ඔයාලා මෙන්න මේ tick දෙක මේ විදිහටම තියන්න. ඒ තියලා ඔයාට හැකියාවක් තියෙනවා මෙන්න මේ next කියන button එක touch කරගන්න. ඒක touch කරාට පස්සේ මෙන්න මේ විදිහට අපේ page එකට switch වෙනවා. ඔයාලට බලා ගන්න හැකියාවක් තියෙනවා. ඊළඟට ඔයාට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන ඔයාට පුළුවන් මෙන්න මේ next button එක touch කරලා මෙන්න මේ විදිහට මේ දේවල් ටික next කරගන්න.
ඒ විදිහට නෙක්ස්ට් කරගත්තට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට ඔයාලා මෙන්න මේ වගේ තැනකට අරගෙන එනවා. ඉතින් මෙතන ඔයාලට පුළුවන් මෙන්න මේ skip කියන බටන් එක එකපාරක් ටච් කරගන්න. ඒක ටච් කරාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට අපි හදාගත්ත Facebook page එක. ඉතින් ඔයාලට හැකියාවක් තියෙනවා මෙන්න මේ විදිහට මේ profile icon එක ටච් කරලා ඔයාගේ page එකට මෙන්න මේ විදිහට යන්න. ඒ ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට අපි create කරගත්ත Facebook page එක. ඉතින් මේ විදිහට තමයි Facebook page එකක් නිවැරදිව create කරගන්නේ. ඉතින් මේ විදිහට create කරගත්ත ඔයාගේ Facebook page එකේ ඔයාලා අනිවාර්යයෙන්ම අනුන්ගේ content දාන්නේ නැතුව තමන්ගේම කියලා content විතරක් දාන්න. මොකද Facebook monetization වලින් ඔයාලට මුදල් උපයන්න හැකියාව තියෙන්නේ ඔයාගේම කියලා content එකක් මෙන්න මේ page එකේ upload කරොත් විතරයි. ඉතින් ඒ නිසා ඒකත් මතක තියාගෙන ඔයාට හැකියාවක් තියෙනවා ඔයාගේ page එකේ ඔයාගේම කියලා content විතරක් upload කරගන්න. හරි. ඉතින් මේ විදිහට තමයි Facebook page එකක් create කරගන්නේ. ඉතින් මං හිතනවා ඔයාලට මෙන්න මේ Facebook page එකක් create කරගන්න විදිහ ගැන idea එකක් එන්න ඇති කියලා. ඉතින් මොනවා හරි ගැටලුවක් තිබ්බොත් ඔයාලට පුළුවන් පල්ලෙහෙන් comment කරන්න. ඉතින් comment කරාට පස්සේ මම මේ comments වලට ඔයාලට අනිවාර්යයෙන්ම reply එකක් ලබා දෙනවා. ඉතින් මං හිතනවා අද වීඩියෝ කාරත් ඔයාලා යම්කිසි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. එහෙම ඉගෙන ගත්තා කියලා හිතෙනවා නම් නොදන්න යාළුවන්ටත් බලන්න වීඩියෝ එක share කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම දිනපතා මේ වගේ වීඩියෝස් බලන්න ඔයාලට පුළුවන් අපේ channel එක subscribe කරලා අපේ channel එකත් එක්ක එකතු වෙන්න. එහෙමනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙමින් අදට මේ වීඩියෝ එක අවසන් කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.